නංගි මල්ලි හිතන්නකෝ ඔයා මොකක් හරි එක්සෑම් එකකට දවස් ගාණක් එක දිගට පොත බලාගෙන පාඩම් කරලා ඊට පස්සේ දවස් දෙකකින් පස්සේ බලනවා ඔයාට ඒ පාඩම් කරපු දේවල් මතකද? ඒකෙන් ඔයාට ඒ එක්සෑම් එක ලියා ගන්න පුළුවන් තරමට ඔයා ලෑස්ති වෙලා ඉන්නවද කියලා. මොකද දැන් ඔයා A level කරන කෙනෙක් වුණත් O level කරන කෙනෙක් වුණත් මොන විභාගයකට වුණත් ඔයා ගොඩාක් දේවල් පාඩම් කරලා අවසානයේදී එක්සෑම් එකට ගිහිල්ලා ඒ දේවල් මතකින් එක්සෑම් එකේ ලියන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා හිතන්නකෝ මොකක් හරි software එකක් ඔයා හදන්න යනවා. ඒකට අවශ්‍ය වෙන ටියුටෝරියල් එක ඔයා YouTube එකට ගිහිල්ලා බලලා ඒ වෙලාවේ තේරුම් අරගෙන ඔයාට දැනෙනවා මට මේක හොඳට තේරුණා වගේ කියලා. හැබැයි අදාළ software එක හදන්න යනකොට ඔයාට කිසිම දෙයක් මතක නැහැ. මෙහෙම වෙන්නේ ඔයාගේ මොළයේ තියෙන දුර්වලතාවයක් නිසා නෙවෙයි. ඒකට හේතුව තමයි ඔයාගේ මොළේ ඔයා පාඩම් කරන දේවල් ටික හරියට ගබඩා කරගෙන නැති එක. ඉතින් මේකට අපි මොකක්ද යූස් කරන්න ඕනේ ටෙක්නික් එක. අන්න ඒ ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් අපි අද මම ඔයාලට කියලා දෙනවා අපි පාඩම් කරන දේක් මොළයේ සදාකාලිකවම ගැඹුරින් ගබඩා කරන්නේ කොහොමද කියලා. අන්න ඒකට අද මම කතා කරන්නේ ලෝකේ තියෙන ජනප්‍රිය ටෙක්නික් එකක් වෙච්ච ෆයිමන් ටෙක්නික් එක ගැන. මෙන්න මේ ෆයිමන් ටෙක්නික් එකෙන් ඔයාට පුළුවන් ඔයා පාඩම් කරන දේවල් සදාකාලිකවම මතක තියාගන්න වගේම ඕනම වෙලාවක ආයෙත් මෙමරයිස් කරලා ප්‍රශ්නෙට උත්තර ලියද්දී ඔයාට ඒක මතක තියෙන ගානට හදාගන්න. ඉතින් මේ වගේ এডুকেෂනල් ටිප්ස් ගොඩක් ඔයාලට කියලා දෙන මගේ දේවල් channel එක තවමත් subscribe කරලා නැත්නම් ඉක්මනින්ම bell icon එක click කරලා channel එක subscribe කරලා එකතු වෙන්න මාත් එක්ක. ලෝකයේ ප්‍රසිද්ධ විද්‍යාඥයෙක් වෙච්ච රිචඩ් ෆයිමන් මහතා හොයාගත්ත හරි අපූර්ව පාඩම් කරන්න ගැලපෙන හොඳ ටෙක්නික් එකක්. මෙන්න මේ ෆයිමන් ටෙක්නික් එකේදී යූස් කරන්නේ ඔයා සාමාන්‍යයෙන් අවුරුදු 12ක විතර පුංචි ළමයෙක්ට අලුත් පාඩමක් මුලින් ඉඳලා කියලා දෙනවා කියලා හිතලා ඉගෙනීමේ ක්‍රමයක් යූස් කරන එක. එතකොට මෙන්න මේ ක්‍රමයේදී ඔයාට යම් කිසි කෙනෙක්ට එක කියලා දෙන්න නම් ඔයා පාඩම හොඳට තේරුම් අරගෙන ඉන්න ඕනේ. එතකොට මේ කියන ෆයිමන් ටෙක්නික් එකේ මූලික අඩිතාලම තමයි ඉගෙනීම. එහෙම නැත්නම් ටීචින් කියලා කියන්නේ. එතකොට දැන් ඔයා කල්පනා කරනවා ඇති අනේ මම කාටද උගන්වන්නේ මට අවුරුදු 12ක ළමයෙක් නෑනේ කියලා. ඔව් ඒ ප්‍රශ්නෙට උත්තරේ මම මෙන්න මෙහෙම කියන්නම්. මේක තියෙනවා පුංචි පියවර කීපයක්. පළවෙනි පියවර තමයි ඔයා ගන්න සුදු කඩදාසියක්. අරගෙන ඔයා කල්පනා කරන්න ඔයා මොන පාඩමද අද අවුරුදු 12ක ළමයෙක්ට කියලා දෙන්න කියලා. අදාළ පාඩම සහයි පාඩමේ අදාළ කොටස ඔයා තෝරගෙන ඔයාගේ කඩදාසිය උඩින්ම ඒ පාඩමට අදාළ ටොපික් එක දාන්න. ඊට පස්සේ පියවර අංක 2 අවුරුදු 12ක ළමයෙක් ඔයාගේ ඉස්සරහින් වාඩි වුණොත් ඒ ළමයට කිසිම දෙයක් තේරෙන්නේ නැත්නම් කොහොමද ඔයා ඒ ළමයට ඒ දේ කියලා දෙන්නේ කියන එක සරලව පොයින්ට් වශයෙන් ඔයාගේ භාෂාවෙන් අර කඩදාසිය ඔයා ලියන්න ඕන. එතකොට ඔයාට අවුරුදු 12ක ළමයෙක් ඕන වෙන්නේ නැහැ ඒක කියලා දෙන්න. ඔයා ඒ කඩදාසියේ අදාළ දේවල් ටික ගොනුගත කරලා ලියා ගන්නවා. පියවර අංක 3. පියවර අංක 3ේදී අර ලියාගෙන යනකොට ඔයාට හම් වෙනවා ඔයාට තව කෙනෙක්ට කියලා දෙන්න බැරි පොයින්ට්ස් ටිකක්. ඒ කියන්නේ සමහර තැන්වල ඔයාට ඔයාගේ භාෂාවෙන් ලියා ගන්න බැරි වෙන සරලව ලියා ගන්න බැරි වෙන කොටස් ටිකක් අඳුන ගන්නවා. ඉතින් ඔයාට මම සමපැතුම එකතු කරනවා. මොකද ඔයා මේ වෙනකොට අඳුනගෙන ඉවරයි ඒ පාඩමේ ඔයාට බැරි කොටස් මොනවද කියලා. හරිද? එතකොට අවුරුදු 12ක ළමයෙක්ට ඔයාට කියලා දෙන්න බැරි ඒ කෙනාට සරලව තේරුම් කරලා දෙන්න බැරි කියලා ඔයා අඳුරගන්නේ ඇත්තටම ඔයාට තේරිලා නැති ඔයාට බැරි වෙන කොටස් ටික. හරිද? ඊට පස්සේ පියවර අංක 4 විදිහට ඔයා කරන්න ඕනේ ආපහු ඔයාගේ නෝට් එකට යන්න ඊගාවට අදාළ වීඩියෝ ක්ලිප් එකකට යන්න. ඒ කියන්නේ ඔයාලේ පාඩම සර්කලින් ඉගෙන ගත්තා නම් ඒක වීඩියෝ ක්ලිප් එක නැත්නම් YouTube එකට යන්න ගිහිල්ලා ඒ කොටස හොඳට තේරුම් අරගෙන ඔයාට සරලවම තේරෙනකල් ඒක තේරුම් ගන්න නෝට් හදන්න ප්‍රශ්න උත්තර ලියන්න මොන ක්‍රමයකින් හරි ඒක ඔයා තේරුම් ගන්න. ඊට පස්සේ ආපහු කොල්ලේට ඇවිල්ලා ඔන්න ඔයා ආයෙ මුලින් ඉඳලා අරක ලියාගෙන යන්න try කරන්න අවුරුදු 12ක ළමයෙක්ට කියලා දෙන්න ඕන විදිහට සරලව. හරිද? එහෙම ලියාගෙන යනකොට පියවර අංක 5 විදිහට ඔයා බලන්න තව දුරටත් ඉදිරි වෙලා තියෙනවද කියලා අර විදිහට ඔයාලට සරලව ලියා ගන්න බැරි වෙන කොටස්. හරිද? එහෙම සරලව ලියා ගන්න බැරි වෙන කොටස් නැත්තම් හරිද? නැහැ කියලා කියන්නේ ඔයා දැන් පාඩම් කරන ට්‍රික් එකේ ඔයාගේ මනසට ඒ අදාළ කරුණු ටික ගැඹුරු ලෙසම ගබඩා කරලා ඉවරයි. මේ
එතකොට ඔයාට ඒක හොඳටම තේරිලා ඔයාට තව කෙනෙක්ට තේරුම් කරන්න පුළුවන් ගානට ඔයා ඒ පාඩමට සූදානම් වෙලා ඉවරයි. ඔයා දන්නවද මේ කියන ටෙක්නික් එකේ වැදගත්ම දේ තමයි මේ ෆයිමන් ටෙක්නික් එකේ වැදගත්ම දේ තමයි මේකෙන් ඔයාට සදාකාලිකව මතක තියාගැනීමේ හැකියාව ලැබෙනවා. ඔයා මොකද පැසිව් ලර්නින් කියන එකෙන් එහාට ගිහිල්ලා ඇක්ටිව් ලර්නින් කියන සංකල්පයට ඇවිල්ලා ඔයා ඒකත් එක්ක තමයි වැඩ කරගෙන යන්නේ. ඉතින් නංගි මල්ලි මේ හරහා ඔයාගේ මනසේ තියෙන තාර්කික බුද්ධිය අවදි කරනවා වගේම ඔයාගේ ඇතුලේ තියෙන විමර්ශනශීලී හැකියාව අවදි කරනවා වගේම ඔයාගේ මනස හැම වෙලාවෙම ඇක්ටිව් වෙනවා. මොකද ඔයා ඔළුවෙන් තේරුම් අරගෙන හිතලා තමයි අර කඩදාසියට ගන්නෙ. මොකද මම මේක තව කෙනෙක්ට කියලා දෙන්න නම් මම තේරුම් ගන්න ඕනේ කියන මතයත් එක්ක තමයි ඔයා යන්නේ. එතකොට ඔයාට එක්සෑම් එකට ගියත් ඒකට අදාළ ප්‍රශ්නයක් අහලා තිබ්බත් එතරම්දී ඔයාට මතක් වෙනවා මං අර කලේ අර තැනදී මෙන්න මෙහෙම ලියුවා නේද? ඒක මෙහෙම තමයි වෙන්නේ නේද කියලා ඔයාට ඒ දේවල් හොඳට ඔයාගේ මනසේ තේරුම් අරගෙන තමයි තියෙන්නේ. ඉතින් නංගි මල්ලි මේ ක්‍රමය යූස් කරලා ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ A level exam එකේදී එහෙම නැත්නම් O level exam එකේ විතරක් නෙවෙයි ඕනම exam එකකේ වගේම සාමාන්‍ය ජීවිතේ උනත් ඔයාට මතක තියාගන්න ඕන මේ දේවල් හොඳට තේරුම් අරගෙන ඔයාගේ දිගු කාලින මතකයේ තැම්පත් කරලා ගැඹුරට අවබෝධ කරගෙන ඔයාගේ වැඩේ සාර්ථකව ඉවර කරගන්න. ඉතින් මේ වගේ ඔයාලට තියෙන ප්‍රශ්න අනිවාර්යයෙන්ම කමෙන්ට් බොක්ස් එකේ ඇඩ් කරගෙන යන්න. මම ඒවටත් ඔයාලට උත්තර අරගෙන එන්නම්. එහෙමනම්